අපි අද බලමු හිල්ටන් ඩිනර් බුෆේ එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. අපි ගියේ 23rd of December, so අපිට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් උත් බලා ගන්න පුළුවන් වුණා. ඔයාලට පේන ඇති මේ විදිහට ලස්සනට ඩෙකොරේෂන්ස් කරලා තිබ්බා. මම අන්තිමට තව ඩෙකොරේෂන්ස් පෙන්නන්නම්. ග්‍රේස් කිචන්. මෙන්න මේතන තමයි මේගොල්ලන්ගේ ඩිනර් බුෆේ තියෙන්නේ. මේ විදිහට අපි ඇතුළට ගියා. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ සැලඩ් කෝන එක. ඔයාලට පේන ඇති මෙතන වෙරයිටි ගොඩාක් තියෙනවා. ඇත්තටම විශේෂම කියනවනේ කෑමත් හරිම රසයි මෙතන. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ ඔය තියෙන සැලඩ් කෝන එක. ඊට පස්සේ සුෂි වලට ආස කරන අයට සුෂි කෝන එකක් වෙනම මෙතන තියෙනවා. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ජැපනීස් කෝන එක. ජැපනීස් කෑම වර්ග ගොඩක් මෙතන තිබුණා. ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන බෙලි පෝක් එක තියෙනවා. ඒක try කරලා බලන්න. ඒක මගේ favorite. ඔන්න මේ තියෙන ශ්‍රී ලංකන් කෝන එක. ඒකට පේනවා ඇති එතනත් ගොඩක් varieties තියෙනවා. මේ ඔක්කොම ශ්‍රී ලංකන් කෝන එක වලට පේන ඇති වටේ මේවා ඔක්කොම තියෙනවා. මේ තියෙන ඉන්දියන් කෝන එක. වලට පේනවා ඇති මෙතන බිරියානි වර්ගද නාන් ඒ හැමදේම ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඔච්චරම ඔක්කොම කෑම හරිම රසයි. ඒ වගේම ලොකු වෙරයිටි එකක් තිබුණා. මෙතන ඉටලියන් ටයිප් එක, කියන්නේ මෙක්සිකන් රයිස්, පැස්ටා, පීසා, ඔය ඉටලියන් ටයිප් එකේ කෑම එතන තිබුණා. වලට පේනවා ඇති මේ දිගටම තියෙන ඒවා තමයි. එතන චිකන්, බීෆ් ඒවත් තිබුණා. මේ තියෙන්නේ පීසා. ඔය විදිහට තමයි ඉටලියන් කෝන එක තිබුණේ. ඊළඟට අපි මෙන්න මේ වගේ මෙතනත් වෙනති නිකන් පොටේටෝ වෙජස් ඒ වගේ දේවල් වගේක් තිබුණා. මේ තියෙන ඩෙසර්ට් කෝන එක. ෆෘට්ස් ගොඩාක් මේකේ අපිට තිබුණා. ඊට පස්සේ වලට පේනවා ඇති මාෂ්මෙලෝස්, අර චොක්ලට් ෆවුන්ටන් එකත් එක්ක ඒවා, වටලප්පන්, එක එක පොඩි ඩෙසර්ට්ස් ಜಾති ගොඩාක් තිබුණා. අතරම ගොඩාක් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බන ඩෙසර්ට් කෝන එකෙත් වලට පේනවා ඇති. ඊට පස්සේ මේ විදියට ඔයගලන්ට ටීද, කොෆිද, කැපිචිනෝද ඒ අවශ්‍ය දේ ගන්න පුළුවන්. ඒ වගේම ෆෘට් ජූස් වෙනම තිබුණා. මේ විදියට ඔය ටික තමයි අපේ කෑම වල තිබුණේ. වලට පේනවා ඇති. ඉතින් අපි එළියට එද්දි මේ වගේ ලස්සන ඩෙකොරේෂන්ස් වගේකුත් මේගොල්ලෝ කරලා තිබුණා. හරිම ලස්සනයි. ඉතින් බුෆේ එකේ ප්‍රයිසස් ගැන ඔයගලන්ට කියනවා නම් ඔක්කොම ටැක්ස් ඉන්ක්ලූඩ් වුණාට පස්සේ per person 10,888 වගේ amount එකක් තමයි එන්නේ. මෙතන විශේෂත්වය තියෙන්නේ මෙතන බේවරේජස් උත් තියෙනවා. ගොඩක් බුෆේස් වල බේවරේජ් නැහැ. සිලෙක්ටඩ් බේවරේජස් ටිකක් මෙතන තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රයිස් එක උනේ. ඒ වගේම සීටින් ඇරේන්ජ්මන්ට්ස් වෙන විදිය මම ඔයගලන්ට දාලා තිබ්බා. 7 to 9, 9 to 11 තමයි ඩිනර් බුෆේ සීටින්ග්ස් arrange වෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා try කරලා බලන්න. මොකද ගෙවන ගානට ඇත්තටම worth එක. කෑම නම් හරිම රසයි. variety ගොඩක් තියෙනවා. ගිහිල්ලා බලන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.